ආපදාවලින් විපතටපත් වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම මේ වන විට කඩිනමින් සිදුවෙමින් තිබෙනවා. මහවැලි ගඟ පිටාර ගැලීමෙන් හානි සිදු වූ විජය රාජපුර හා පුදූර් ගම්මාන යා කරන ප්‍රධාන මාර්ගය වෙනුවට තාවකාලික විකල්ප මාර්ගයක් ඉදිකිරීම අද දිනේ අවසන් කෙරුණා. ජනතාව සමග එක්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඊට දායකත්වය ලබා දුන්නා. ජනතාව ස්වේච්ඡාවෙන් විකල්ප මාර්ග ඉදිකිරීමට එක් වූයේ ඔවුන් සතු ට්‍රැක්ටර් හා උපකරණද යොදා ගනිමින්. කඳු කඩාවැටීමෙන් හා ගිලා බැසීම් හේතුවෙන් හානි සිදුව තිබූ බදුල්ල මඩොල්සියම සිට මැටිගහතැන්න ඇකිරිය හරහා මීගහ කිවුල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් බැස ඇති නෝටන් බ්‍රිජ් හැඩන් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජනපදය අසල පාලමේ අලුත් වැඩියා කටයුතු අද ආරම්භ කළේ මාර්ග සංවර්ධන අධිකාරිය හා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන්. ඔච්චාගම මහලිඳවව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට වැවෙහි තාවකාලික බැම්මක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එහි කටයුතු සිදු කෙරුණේ යුද හමුදාවේද දායකත්වයෙන්. ගඟ පිටාර ගැලීමෙන් හානියටපත් ඇලහැර ඇමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරෙමින් තිබෙනවා. ගොවි ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුද හමුදාවද ඒ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. ආමංකඩවල වැව් බැම්ම යථා තත්ත්වයට පත් කෙරෙන්නේ යුද හමුදාවේ මූලිකත්වයෙන්.